ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා ප්ලස්මයින් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ ආධ්‍යාත්මික වර්ධනය කර ගැනීම සම්බන්ධව අපි සාකච්ඡා කරන්න හදන සියලු කරුණු කාරණාවල සාරාංශය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. තමන් අවසානයේ යන්නේ කොතනටද කියලා දන්නේ නැතුව ඉබාගාත යනවට වඩා තමන් යන පාර සම්බන්ධව පැහැදිලි අවබෝධයක් තියාගෙන ගමන් කරන එක තමන්ට වඩා සුබදායක වෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අවසානයේ කොහොම තැනක තිබුණත් තමන් යන මාවත ගැන අවබෝධයක් අපි අද මේ වීඩියෝ එකෙන් ගන්න උත්සාහ කරමු. එහෙනම් පිළිගන්නව හැමෝම ප්ලස්මයින් YouTube නාලිකාවට. ඒ වගේම මේ වෙනකල් ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe button එක click කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් මතක් කරනවා. යෝග කියන්නේ මොකක්ද? යෝග කියන වචනේ හැදිලා තියෙන්නේ යුජ් කියන සංස්කෘත මූලයෙන්. ඒකේ සරල තේරුම තමයි එක්වීම කියන අදහස. ආධ්‍යාත්මික පැත්තෙන් බැලුවොත් යෝග කියන්නේ අපේ මිනිස් ආත්මය දිව්‍යමය ආත්මයක එකතු කරන, එහෙමත් නැත්නම් ඒ දෙක අතර ලොකු සවිඥානික සම්බන්ධයක් ඇති කරන ක්‍රියාවලියට. ද්වෛත, විශිෂ්ටාද්වෛත, එහෙමත් නැත්නම් අද්වෛත කියන මතවාද වලින් කතා කරන්නේ මේ මිනිස් ආත්මය සහ දිව්‍ය ආත්මය අතර තියෙන වෙනස හෝ එකතු වීම ගැන. විශේෂයෙන්ම අද්වෛත වේදාන්තයට අනුව ජීවාත්මය, ඒ කියන්නේ අපේ ආත්මය සහ පරමාත්මය, ඒ කියන්නේ දිව්‍ය ආත්මය කියන්නේ ඇත්තටම දෙකක් නෙමෙයි, එකක්මයි. හැබැයි මායාව කියන වැස්ම නිසා මනසටයි පදාර්ථයටයි මේ සැබෑ සත්‍ය වැහිලා තියෙන්නේ. යෝග කරන කෙනෙක් කරන්නේ අන්නේ මායාවේ වැස්ම හිල් කරලා තමන් සහ පරමාත්මය අතර තියෙන ඇත්තම අනන්‍යතාවය අත්දකින එක. ගේරනන්ද සංහිතා පොතේ සඳහන් වෙන්නේ මායාව තරම් අපව හිර කරන වෙන කිසිම බන්ධනයක් නැහැ, වගේම ඒ බන්ධනය කඩලා දාන්න යෝගවලට වඩා බලවත් වෙන කිසිම ශක්තියකුත් නැහැ කියලා. අද්වෛත දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් යෝග කියන්නේ අවසාන එකතු වීමකට වඩා ඒ එකතු වීම කරා යන ක්‍රියාවලියට. මොකද ඇත්තටම අපි මේ දෙක එකක් කියලා තේරුම් ගන්න මාර්ගය තමයි යෝග කියන්නේ. මේ යෝග පුහුණු කරනකොට අපි යෝගී කෙනෙක් කියලා කියනවා. හැබැයි මේ උසස් යෝග මාර්ගයට එන්න හැමෝටම එකපාරටම බෑ. ඒකට සුදුසුකම් ලබන්නේ ඊටම ස්වල්ප දෙනයි. කෙනෙක්ට මේ මාර්ගයට එන්න නම් තමන් කරන වැඩවල ඵලයට නැත්නම් ආශාවන්ට නොබැඳී පරාර්ථකාමීව කර්මයන් සහ භක්තිමත් නමස්කාරයන්, ඒ කියන්නේ කර්ම යෝග සහ උපාසන කරන්න ඕනි. ඒ හරහා සිත පිරිසිදු කරගන්න, එහෙමත් නැත්නම් චිත්ත ශුද්ධිය ලබා ගන්නත් ඕනි. මෙතනදී චිත්ත ශුද්ධිය කියන්නේ වැරදි වලින් නිදහස් වීම විතරක් නෙවෙයි. නියම චිත්ත ශුද්ධිය කියන්නේ ලෝකයාගේ ආශාවන්ගෙන් වෙන්වීම, හොඳ බුද්ධිමත් බව, අවධානය සහ භාවනා කිරීමට තියෙන හැකියාවට. කර්මයෝග සහ උපාසනාවලින් හිත හදාගෙන ඥාන යෝගය හරහා ලෝකය ගැන තියෙන ආශාවන් අත්හැරියට පස්සේ තමයි අවසාන සත්‍ය අවබෝධ කරගන්න යෝග මාර්ගයට විවෘත වෙන්නේ. ඇත්තටම යෝගවල තියෙන උසස්ම මට්ටමට යන්න පුළුවන් වෙන්නේ බොහොම ටික දෙනෙක්ට විතරයි. වැඩි දෙනෙක් කරන්න ඕනේ කර්ම යෝග, පරාර්ථකාමී සේවය සහ භක්ති මාර්ගය ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව හදාගන්න එක. යෝගවල ප්‍රධාන වර්ග මොනවද? එක් චින්තන ක්‍රමයකට අනුව යෝගවල ප්‍රධාන ආකාර 4ක් තියෙනවා. ඒ තමයි මන්ත්‍ර යෝග, හත යෝග, ලය යෝග සහ රාජ යෝග. මෙතනදී අපට හමු වෙන කුණ්ඩලීනි යෝගය කියන්නේ ඇත්තටම ලය යෝගයේම එක කොටසකට. තවත් මතයකට අනුව ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන ප්‍රධාන පැති 5 ධර්ම, ක්‍රියා, භාව, ඥාන සහ යෝග පදනම් කරගෙන යෝග වර්ග 5කට බෙදෙනවා. ඒ ඥාන, රාජ, ලය, හත සහ මන්ත්‍ර යෝග කියලා. මන්ත්‍ර යෝගයත් Taman අනුගමනය කරන මාර්ගය, ඒ කියන්නේ ක්‍රියාව හෝ භාවය අනුව තවත් වර්ග දෙකකට බෙදෙනවා. යෝග පුහුණුවේදී පියවර හෙවත් සාධන 7ක් ගැන කතා කරනවා. මේ එක එක පියවරෙන් අපේ සිරුරට සහ මනසට සුවිශේෂී ගුණාංග ලැබෙනවා. සත්කර්ම, ආසන, මුද්‍රා, ප්‍රත්‍යාහාර, ප්‍රාණයාම,
ධ්‍යාන සමාධි. සත්කර්ම කියන්නේ ශරීරය ඇතුළින් පිරිසිදු කිරීමට. ආසන කියන්නේ යෝග ඉරියව් මගින් ශරීරයේ ස්ථිරභාවය සහ ශක්තිමත් භාවය ලබා ගැනීම. මුද්‍රා කියන්නේ මුද්‍රා පුහුණුවෙන් ධෛර්ය සහ මානසික ස්ථාවරත්වය ඇතිකර ගැනීමට. ප්‍රත්‍යාහාර කියන්නේ ඉන්ද්‍රියයන් බාහිර අරමුණු වලින් මුදවාගෙන සිත ඇතුළට ගැනීමෙන් ස්ථාවර බව ලබා ගැනීම. ප්‍රාණයාම කියන්නේ හුස්ම පාලනය කිරීම මගින් සිරුරේ සැහැල්ලු බව ලබා ගැනීම. ධ්‍යාන කියන්නේ භාවනාව මගින් නියම අවබෝධය ලබා ගැනීමට. සමාධිය කියන්නේ මේ සියල්ලටම ඉහළින්ම තියෙන ඉහළම ප්‍රමෝදය සහ සියල්ලෙන්ම මිදී නිදහස් වීම කියන එකට. මේ අංග හතෙන් මුල් අංග හතර භෞතික, ඒ කියන්නේ ශරීරයට අදාළ ඒවා වෙන අතරේම අවසාන අංග තුන මනසට අදාළ උත්තරීතරම මානසික මට්ටම් වෙනවා. සමාධිය සහ අවසාන නිදහස ගැන බලනකොට සමාධිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සවිකල්ප සමාධිය, නිර්විකල්ප සමාධිය. මෙතන සවිකල්ප සමාධිය කියන්නේ අසම්පූර්ණ සමාධි මට්ටමක්. මෙතනදී ද්වෛතය, ඒ කියන්නේ තමා සහ විශ්වය දෙවියන් දෙදෙනෙක් කියන වෙනස සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ලය යෝගයෙන් ලැබෙන්නේ මේ වගේ සමාධියක්. නිර්විකල්ප සමාධියේ රාජ යෝගයෙන් ලැබෙන මේ සම්පූර්ණ ඒකීය අත්දැකීමක්. මෙතනදී මම සහ පරමාත්මය එකමයි කියන පරම සත්‍ය අවබෝධ වෙනවා. මේක නිකම්ම දැනගන්න තොරතුරක් නෙවෙයි. ඒ සත්‍ය අත්දැකීමෙන් අවබෝධ වීමම තමයි විමුක්තිය, එහෙම නැත්නම් මෝක්ෂය කියලා කියන්නේ. අෂ්ටාංග යෝග කියන්නේ මොකක්ද? අපි හැමෝම අහලා තියෙනවා අෂ්ටාංග යෝගයේ පියවර 8ක් තියෙනවා කියලා. උඩින් කියපු සාධන 7න් 5, ඒ කියන්නේ ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යාහාර, ධ්‍යාන, සමාධි කියන 5 මේකට අයිති වෙනවා. ඒකම තවත් පියවර 3ක් එකතු වෙනවා. ඒ යාම, නියාම සහ ධාරණ කියන කොටස්. යාම කියන්නේ හිංසාවෙන් වැළකීම, මද්ද්‍රව්‍ය වලින් වැළකීම වගේ යහපත් ගුණධර්ම වලින් තමන්ගේ සිත සහ කය පාලනය කර ගැනීම. නියාම කියන්නේ ආගමික වතාවත් පින්දහම් කිරීම සහ දෙවියන් කෙරෙහි භක්තිමත් බව ඇති කර ගැනීමෙන් නැතිවෙන තත්වයට. ධාරණ කියන්නේ භාවනාවේදී තමන්ගේ අභ්‍යන්තර සිත එක අරමුණක තදින් පිහිටුවා ගැනීම. මිනිසා කියන්නේ මුළු විශ්වයේම පුංචි ආකෘතියක් වගේ දෙයක්. ඒ කියන්නේ බාහිර විශ්වයේ තියෙන ඕනෑම දෙයක්, ඒ වගේම උත්තරීතර ශිව ශක්තිය ඇතුළු සියලු ලෝක සහ ශක්තියින් අපේ ශරීරය ඇතුළේ තියෙනවා. අපේ ශරීරයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවොත් හිස සහ කඳ එක කොටසකුත්, දෙපයින් පහළ කොටස තවත් කොටසකුත් විදිහට ගන්න පුළුවන්. මේ කොටස් දෙක එකතු වෙන තැන, ඒ කියන්නේ කොඳු ඇට පෙළ පටන් ගන්න තැන තමයි අපේ ශරීරයේ මධ්‍යස්ථානයේ තියෙන්නේ. මුළු පෘථිවියටම මහා මේරු පර්වතය අක්ෂය වෙනවා වගේ අපේ ශරීරය අක්ෂය වෙන්නේ, ප්‍රධාන ආධාරකය වෙන්නේ මේ කොඳු ඇට පෙළ. ඒ නිසා මේ කොඳු ඇට පෙළට මේරු දණ්ඩ කියලා කියනවා. ඒ හරහා ගමන් කරන සුෂුම්නා නාඩිය මගින් තමයි මුළු සිරුරේම ශක්තිය ගලාගෙන යන්නේ. පහළ ලෝක සහ ඉහළ ලෝක 7. ශරීරයේ මධ්‍ය ලක්ෂයෙන් පහළ කොටස විශ්වයේ තියෙන පහළ ලෝක 7ට අනුරූප වෙනවා. මධ්‍ය ලක්ෂයෙන් ඉහළට යද්දි තමයි විඥානය හෙවත් මානසික අවබෝධය නිදහසේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉහළ කලාපය ලෝක 7කට බෙදෙනවා. ඒ ලෝක 7 වෙන්නේ භූ, භුව, ස්ව, මහ, ජන, තාප සහ සත්‍ය ලෝක කියන විදියට. මේවා ඇත්තටම අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන 6ට සහ ඊට උඩින්ම තියෙන ඉහළම මොළයේ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. මේ 7 වෙනි ලෝකයේ හෙවත් සත්‍ය ලෝකය කියන්නේ උත්තරීතර ශිව ශක්තිය වැඩ සිටින ස්ථානයට. ශරීරයේ ප්‍රධාන චක්‍ර 6 සහ සහස්‍රය. අපේ ශරීරයේ ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන 6ක් තියෙනවා. මූලාධාර චක්‍රය, ස්වාදිෂ්ඨාන චක්‍රය, මණිපුර චක්‍රය, අනාහත චක්‍රය, විසුද්ධි චක්‍රය, ආඥා චක්‍රය. මීට අමතරව මනස, සෝම වැනි අමතර චක්‍ර ගැන සඳහන් වුණත් මේ 6ට උඩින් මොළයේ ඉහළම කොටසේ තියෙන 7 වෙනි මධ්‍යස්ථානය තමයි, ඒ කියන්නේ 7 වෙනි චක්‍රය තමයි සහස්‍රය කියන්නේ. ශිව ශක්තිය එතන තියෙනවා. ඒ කියන්නේ ඒක භෞතිකව එතන විතරක් හිර වෙලා තියෙනවා කියන එක නෙවෙයි. මොකද ඒ පරම ශක්තිය ශරීරය ඇතුළේ පිටතත් හැම තැනම තියෙනවා. හැබැයි
කෙනෙකුට ඒ පරම විඤ්ඤාණය අත්දකින්න පුළුවන් වෙන්නේ සහස්‍රය හරහා නිසයි. ඒක හිම හඳුන්වන්නෙත්. පංචමහා භූත සහ ශරීරයේ සම්බන්ධය. අපේ මනස සහ ශරීරයේ පරිණාමය වෙද්දී ඒකෙන් පංච මහා භූතයන් හෙවත් මූලද්‍රව්‍ය පහක් නිර්මාණය වෙනවා. මේවා නිකම් අපි දකින ගින්දර වතුර පස වගේ දේවල් විතරක් නෙවෙයි. පදාර්ථයේ විවිධ අවස්ථා. ඒ කියන්නේ සූක්ෂම මට්ටමේ ඉඳලා ඝන මට්ටම දක්වා. උදාහරණයක් විදිහට බැලුවොත් පෘථුවිය කියන්නේ ගන්ධයෙන් හඳුනා ගන්න පුළුවන් තද ඝන පදාර්ථයට. මේ කියන මූලද්‍රව්‍ය පහ සහ මනස අපේ ශරීරයේ චක්‍ර 6 එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. ආඥා චක්‍රය මනසේ මධ්‍යස්ථානයේ වෙනවා. විසුද්ධි චක්‍රය ආකාශ, අනාහත චක්‍රය වායු, මණිපුර චක්‍රය අග්නි, ස්වාදිෂ්ඨාන චක්‍රය ආපෝ, මූලාධාර චක්‍රය පෘථුවි. කෙටියෙන් කිව්වොත් මිනිසා කියන්නේ මුළු විශ්වයේම හෙවත් පරමාත්මයේම පුංචි ආකෘතියක්. මේ පරමාත්මය වඩාත්ම පිරිසිදුව ප්‍රකාශ වෙන්නේ අපේ ඉහළම මොලේ තියෙන සහස්‍ර මධ්‍යස්ථානයේ. මනස සහ පදාර්ථයේ විදිහට ක්‍රියා කරන ශක්තිය තමයි මේ චක්‍ර 6 හරහා මුළු ශරීරෙම මෙහෙවන්නේ. අපේ ශරීරයේ තියෙන චක්‍ර 6 නූතන වෛද්‍ය විද්‍යාවේ කියන ස්නායු පද්ධතිය එක්ක මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. මූලාධාර චක්‍රය කොඳුයට පෙළ පහළම තියෙන. ස්වාදිෂ්ඨාන චක්‍රය, මණිපුර චක්‍රය බඩ ප්‍රදේශයේ තියෙන, අනාහත චක්‍රය පපුවේ තියෙන, විසුද්ධි චක්‍රය උගුර ප්‍රදේශයේ තියෙන, ආඥා චක්‍රය පෙති දෙකක් තියෙන මස්තිෂ්ක මධ්‍යස්ථානයට, ඊට උඩින් මැද මොලයේ මනස් චක්‍රය සහ ඉහළම මොලයේ සහස්‍ර චක්‍රය පිහිටලා තියෙනවා. චක්‍ර කියන්නේ ඇත්තටම මොනවද? මේ චක්‍ර කියන්නේ කොඳුයට පෙළ ඇතුලේ වුණාට ඒවායින් පිටත තියෙන දල ශරීරයේ කොටස් සහ ඉන්ද්‍රියයන් පාලනය කරන්න මේ චක්‍රවල පුළුවන්. චක්‍ර කියන්නේ අපේ ප්‍රාණ ශක්තිය ගමන් කරන ජීවමාන මධ්‍යස්ථාන. හැබැයි මේවා අපේ ඇසට පෙනෙන දේවල් නෙවෙයි. කෙනෙක් මිය ගිය ගමන් ප්‍රාණ ශක්තිය පිට වෙලා යන නිසා මේ චක්‍රත් අතුරුදහන් වෙනවා. ඒ නිසායි මෘත ශරීරයක් කපලා පරීක්ෂා කළාට මේ චක්‍ර හොයාගන්න බැරි වෙන්නේ. සමහරව හිතනවා මේව නිකම්ම මනෝකාය සංකල්ප විතරයි කියලා. ඒක හරියට මම මිනී සිරුරු 100 ගණනක් කපලා පරීක්ෂා කළා. හැබැයි මට කොහෙවත් ආත්මයක් හම්බුනේ නැහැ කියලා කියපු දොස්තර කෙනෙක්ගේ කතාව වගේ වැඩක්. මේ චක්‍ර නිරූපණය කරන්නේ නෙළුම් මල් වලින්. මූලාධාරයේ ඉඳන් ආඥා චක්‍රය දක්වා පිළිවෙලින් පෙති 4, 6, 10, 12, 16 සහ 2ක් තියෙනවා. මේ පෙති ගණන එකතු කළාම 50ක් වෙනවා. මේ 50න් කියන්නේ නාගරි හෝඩියේ තියෙන දිව්‍යමය අකුරු හෙවත් මාත්‍රිකා 50ට. මේ අකුරු 50 20න් ගුණ කළාම උත්තරේ 100ක් වෙනවා. සහස්‍ර චක්‍රයේ පෙති 1000ක් තියෙනවා. ඒ කියන්නේ අන්නේ නිසයි. ඒකේ නිරූපණය වෙන්නේ අනන්තය. නාඩි සහ නෙළුම් පෙති හැදෙන හැටි. එතකොට එක එක චක්‍රයේ පෙති ගණන වෙනස් වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඒ චක්‍රයේ වටේට පිහිටලා තියෙන යෝග නාඩි ප්‍රමාණය සහ ඒවයි හැඩය. උදාහරණයක් විදියට මූලාධාර චක්‍රයේ වටේ නාඩි 4ක් ක්‍රියාත්මක වෙන නිසා ඒක පෙති 4ක නෙළුම් මලක් වගේ පේනවා. මෙතනදී නාඩි කියන්නේ වෛද්‍යවරුන් දන්න ලේනහර හරි ස්නායු හරි නෙවෙයි. ඒවා ප්‍රාණ ශක්තිය ගලාගෙන යන ඊටම සූක්ෂම නාලිකා. නාඩි කියන සංස්කෘත වචනේ තේරුම චලනය කියන එක. අපේ ශරීරය පුරා මෙහෙම නාඩි ගණනාවක් පැතිරලා තියෙනවා. ඒවා අපේ ඇසට පෙනුන නම් අපේ ශරීරය පේන්නේ මහ මුහුදේ සැඩ පහරවල් වගේ සහ දියවැල් පිරුණු සංකීර්ණ සිතීමක් වගේ. මේ සියලු නෙළුම් මල් හෙවත් චක්‍ර පිහිටලා තියෙන්නේ කොඳුයට පෙළ ආශ්‍රිතව. කොඳුයට පෙළ සහ බටහිර ව්‍යුහ විද්‍යාව. මේරුදණ්ඩ ඒ කියන්නේ අපේ කොඳුයට පෙළට බටහිර ව්‍යුහ විද්‍යාවට අනුව කොඳුයට පෙළ ප්‍රධාන කලාප 5කට බෙදෙනවා. විශේෂත්වය කියන්නේ මේ කලාප 5 යෝග විද්‍යාවේන පහළ චක්‍ර පහ පිටලා තියෙන ස්ථානවලට හොඳටම අනුරූප වීම. අපේ මධ්‍ය ස්නායු පද්ධතියට මොළය, ආඥා, මනස්, සෝම චක්‍ර සහ සහස්‍රය අයිති කොටස් වෙනවා. අපේ මධ්‍ය ස්නායු පද්ධතියට මොළය වගේම මොළයේ සිට පහළට විහිදෙන සුෂුම්නා නාඩියත් අයිති වෙනවා. මේ කොඳුයට පෙළ ඇතුලේ තියෙන අලු සහ සුදු පදාර්ථයන්ගෙන් සෑදුණු ස්නායු රජ්ජුව තමයි පහළ චක්‍ර පහ
පිහිටන්නේ. කොඳුයට පෙළේ පහළම කෙළවරේ තියෙන ෆයිලම් පර්යාප්තය කියන කොටස ඉස්සර හිතුවේ නිකම් තන්තුමය කොටසක් විතරයි කියලා. ඒ නිසා ඒක මූලාධාර චක්‍රයට හරි කුණ්ඩලිනී ශක්තියට හරි සම්බන්ධයක් නැහැ කියලා හිතුවා. හැබැයි මෑත කාලින පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා එතන මූලාධාර චක්‍රයට අදාළ ඉතා සංවේදී අලු පැහැති පදාර්ථයක් තියෙනවා කියලා. බටහිර විද්‍යාවට අනුවත් සුෂුම්නාව කියන්නේ නිකම්ම සංඥා ගෙනින පාරක් විතරක් නෙවෙයි. ඒක ස්වාධීන පාලන මධ්‍යස්ථානයක්. මේ සුෂුම්නාවේ පහළම කොටස හඳුන්වන්නේ බ්‍රහ්ම ద్వාරය කියලා. චක්‍රවල ක්‍රියාකාරීත්වය සහ ඉඩා පිංගල නාඩි ගැන බලනවා නම් අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය එක්ක මේ චක්‍ර සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. පහළම චක්‍ර හතර මගින් ප්‍රජනනය, බහිස්රාවය, ආහාර ජීර්ණය, හෘදය සහ ශ්වසන පද්ධතිවල ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. ඉහළම චක්‍ර දෙක වෙන ආඥා චක්‍රය සහ සහස්‍රාකාර චක්‍රය මගින් මොළයේ ක්‍රියාකාරීත්වය සහ යෝග භාවනාවෙන් ලැබෙන උසස්ම විඤ්ඤාණ මට්ටම් පාලනය කරනවා. එතකොට කොඳු ඇට පෙළ දෙපසින් යන ඉඩා සහ පිංගලා කියන නාඩි දෙක බටහිර විද්‍යාවේ කියන ස්නායු පද්ධතියට සමානයි. මේ නාඩි දෙක සුෂුම්නාව දෙපසින් මාරුවෙන් මාරුවට ගිහින් ආඥා චක්‍රයේ තියෙන ළඟදී එකතු වෙලා ත්‍රිවේණි කියන ත්‍රිත්ව ගැටය සාදනවා. මේ හැඩය සර්පයන් දෙදෙනෙකු වෙලුණු සංකේතයටත් ගොඩක් සමාන වෙනවා. අවසාන ප්‍රශ්නයට આવොත් කොඳු ඇට පෙළ පහළ තියෙන මේ කුණ්ඩලිනී ශක්තිය අවදි වෙලා සුෂුම්නා නාඩිය ඔස්සේ ඉහළට ගිහින් සහස්‍රයේදී ශිව දෙවියන් එක්ක එකතු වෙනකොට තමයි කෙනෙකුට සමාධිය හෙවත් සියලුම ද්වෛතයන්ගෙන් මිදුණු පරම ප්‍රමෝදය සහ උසස්ම ආධ්‍යාත්මික අත්දැකීම ලැබෙනවා කියලා කියන්නේ. යෝගවල ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ධ්‍යාන යෝග සහ කුණ්ඩලිනී යෝග. මේ යෝග දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ධ්‍යාන යෝගයේදී කරන්නේ බුද්ධිමය ක්‍රියාවලියක් මන්ත්‍ර හෝ හත යෝගයේ සමහර උපක්‍රම උපකාර කරගෙන ලෝකයෙන් වෙන් වෙලා සමාධිය හෙවත් පරම ප්‍රමෝදය ලබා ගැනීම එක. හැබැයි කුණ්ඩලිනී යෝගයේදී කරන්නේ අපේ මුළු ශරීරෙම තියෙන නිර්මාණාත්මක ශක්තිය පරම විඤ්ඤාණයක කෙලින්ම එකතු කරන එක. යෝගියා කරන්නේ ශක්තිය අවදි කරලා ශිව වෙත ගෙනියන එක. එතකොට ඒ එකතුවේ සතුට විඳින්න පුළුවන් වෙනවා වගේම ඥානය ලබා දෙන්නේ ඒ කුණ්ඩලිනී ශක්තිය විසින්මයි. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කුණ්ඩලිනී ශක්තිය අවදි නොකර ආධ්‍යාත්මික ගමනක් යන්න බැරිද කියලා. ඒකට උත්තරය තමයි ඔයා සොයන්නේ මොකක්ද කියන එක මත ඒක තීරණය වෙනවා කියන එක. ඔයාට ඕනේ කුණ්ඩලිනී ශක්තිය හරහා ශිව සහ ශක්ති එකතු වීමේ පරම ආනන්දයෙන් විඳින්න නම් ඒ වගේම 이르දි බලතල ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම කුණ්ඩලිනී යෝගයම කරන්න ඕනේ. හැබැයි ඔයාට විනෝදය හරි බලතල හරි නැතුව සියලු සංසාර බන්ධන වලින් මිදෙන විමුක්තිය විතරක් ඕනේ නම් කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්නේ නැතුව පිරිසුදු ඥාන යෝගයෙන් විතරක් උනත් ඒ විමුක්තිය ලබා ගන්න පුළුවන්. ඥාන යෝගය කියන්නේ අතහැරීමේ මාර්ගය. කුණ්ඩලිනී යෝගය කියන්නේ ආනන්දයේ මාර්ගය. ඥාන මාර්ගය වගේම භක්ති මාර්ගයෙන් උනත් මේ සමාධි මට්ටමට එන්න පුළුවන්. මොකද ඉහළම භක්තිය සහ නියම ඥානය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. හැබැයි ධ්‍යාන යෝගියා සහ හත යෝගියා අතර ශරීරය ගැන තියෙන සැලකිල්ල වෙනස්. ධ්‍යාන යෝගියා ශරීරය සම්පූර්ණයෙන්ම අමතක කරන්නේ නැහැ. මොකද මනසයි කයයි දෙකම එකිනෙකට බලපාන බව එයා දන්නවා. හැබැයි එයා හත යෝගියා තරම් ශරීරය ගැන ලොකුවට උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා ධ්‍යාන යෝගීන් ආධ්‍යාත්මිකව සාර්ථක වුණත් ශරීරයෙන් ලෙඩ රෝග ඇති කරන කෙනෙක් වෙන්න හරි අඩු ආයුෂ ඇති කෙනෙක් වෙන්න හරි පුළුවන්. එයාට Tamanට ඕන වෙලාවට ස්වේච්ඡාවෙන් මිය යන්න බෑ. ධ්‍යාන යෝගයට සමාධියට සමවැදී සිටින විටත් එයාගේ කුණ්ඩලිනී ශක්තිය මූලාධාරයේ නිදාගෙනයි තියෙන්නේ. එයා ලබන ජීවන මුක්තිය තත්වේදී කුණ්ඩලිනී අවදි වීමෙන් ලැබෙන ශාරීරික හෝ මානසික බලතල හෝ සතුට ලැබෙන්නේ නැහැ. එයා කරන්නේ සිතේ තියෙන සියලු සිතුවිලි නැති කරලා ලෝකයෙන් වෙන් වෙලා සිත නිශ්චල කිරීම මගින් විඤ්ඤාණය වසාගෙන තියෙන වැස්ම අයින් කරන එක. හැබැයි කුණ්ඩලිනී යෝගීදී වෙන්නේ යෝගියා විසින් උත්සාහයෙන් අවදි කරගන්නා කුණ්ඩලිනී ශක්තිය විසින්ම එයාට පරම සත්‍ය ආලෝකය ලබා දීම. අවදානම් සහ අමාරුකම් තියෙද්දිත් මොකටද මේ ශරීරය සහ ඒකේ තියෙන ශක්තිය ගැන මෙච්චර වද වෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒකට උත්තරය තමයි මේ යෝග මාර්ගයෙන් පරම ඥානෙ විතරක් නෙවෙයි
අතරමැදි යෝග බලතල සහ මෙලොව මෙන්ම පරලොව සතුට කියන දෙකම සම්පූර්ණයෙන්ම සහ ස්ථීරවම ලබාගන්න පුළුවන් වීම. පරම සත්‍යයට පැති දෙකක් තියෙනවා. එකක් නිශ්චල පරමාත්මය, අනෙක ක්‍රියාකාරී විශ්වය සහ පදාර්ථය. නියම එකමුතුව කියන්නේ මේ පැති දෙකම තේරුම් ගන්න එක. මෙලොවත් පරලොවත් ජයගන්න ඕනි කියන ධර්මය මෙතනදී පැහැදිලි වෙනවා. ශරීරයට වද දීලා දුක් දීලා ලෝකයෙන් පැනලා ගිහින් විතරක් නෙවෙයි ආධ්‍යාත්මික සතුට ලබන්න පුළුවන් කියන එක මෙතනදී මතක් කරනවා. ශිව දෙවියන්ම තමයි අපේ ස්වරූපයෙන් මේ ලෝකේ ජීවත් වෙන්නේ. අපි කරන හැම වැඩක්ම පූජාවක් විදිහට කරද්දී මෙලොව සතුටයි පරලොව නිදහසයි දෙකම ලැබෙනවා. අද්වෛත සාධනයේදී කෙනෙක් කන බොන එක ජීවත් වෙන එක කරන්නේ මමම තමයි ශිව කියන හැඟීමෙන්. මෙතනදී එයා තනි පුද්ගලෙක් විදිහට ආත්මාර්ථකාමීව විඳිනවා නෙමෙයි, එයා හරහා ශිව දෙවියන් සහ ශක්තියමයි ඒ දේවල් භුක්ති විඳින්නේ. අපේ හදවත ගැහෙන්නේ විශ්වයේ ජීවන ගීතයට. ශරීරය කියන්නේ අයින් කරන්න ඕනේ දෙයක් නෙවෙයි. ශරීරය කියන්නේ ශක්තියමයි. ශරීරයේ අවශ්‍යතා කියන්නේ ශක්තියගේම අවශ්‍යතා. අපි දකින කරන හැම දෙයකින්ම ක්‍රියා කරන්නේ විශ්ව මාතාවයි. ශරීරයයි මනසයි කියන්නේ මායාවක් හරි බාධාවක් හරි කියලා අතහැරලා දාන කෙනාට වඩා ඒ දෙකම පරමාත්මයේම ස්වરૂප විදියට අගය කරන කෙනා තමයි සැබෑ ආධ්‍යාත්මිකත්වයට ලං වෙන්නේ. ලෝකය සහ ශරීරයේ බාධාවක් කරගන්නේ නැතුව ඒවා පරම සත්‍ය අවබෝධ කරගන්නා මෙවලම් ඒ නිවැරදි මානසික මට්ටමින් කටයුතු කරද්දී සතුටත් ලැබෙනවා, අවසානයේ විමුක්තිය විවෘත වෙනවා. කෙටියෙන් කිව්වොත් මේ යෝග මාර්ගය මගින් භුක්ති සහ මුක්ති, ඒ කියන්නේ මෙලොව පරලොව සතුට සහ සංසාරයෙන් මිදීම කියන දෙකම එකවර සාක්ෂාත් කරගන්න පුළුවන්. හත යෝගෙට මුලින්ම කරන්නේ මනසට ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිපූර්ණ වාණේ වගේ ශක්තිමත් ලෙඩ රෝග නැති ශරීරයක් හදාගන්න එක. එහෙම වුණාම යෝගියා තමන්ගේ ශරීරය වගේම ජීවිතය සහ මරණයේ ස්වාමියා වෙනවා. එයාට ඕනතරම් කාලයක් තරුණ බවින් සහ ජීව ශක්තියෙන් ජීවත් වෙන්න පුළුවන්. එයා මිය යන්නේ තමන්ගේම කැමැත්තෙන්. ඒක නිකම්ම මිය යෑමක් නෙමෙයි. සංහාර මුද්‍රාව මගින් තමන්ගේම කැමැත්තෙන් සිදු කරන උතුම් නික්ම යාමක්. හැබැයි හැම හත යෝගියෙක්ම මරණය ජයගන්නේ නැහැ. මේක ඉතාම අමාරු අවදානම් සහිත මාර්ගයක් නිසා නියම ගුරුවරයෙක් නැතුව තනියම කරන්න ගියොත් ලෙඩ රෝග හැදෙන්න හරි ඉක්මනින් මිය යන්න හරි පුළුවන්. ඒ වගේම හැමෝටම එක වගේ සාර්ථක වෙන්නත් බෑ. සමහරු අවුරුදු 84ක්, සමහරු අවුරුදු 100ක් හෝ ඊටත් වඩා ජීවත් වෙනවා. නූතන ජීවිතයේ තියෙන පීඩනයත් එක්ක මෙච්චර දැඩි නීති පද්ධතියක් අනුගමනය කරන්න හැමෝටම බෑ. විමුක්තිය විතරක් වෙන කෙනෙක්ට මරණය ජය ගන්නවට වඩා ලෝකයෙන් වෙන් වෙලා විමුක්තිය ලබා ගන්න එක ලේසි. හැබැයි මේක සාර්ථකව කරන හත යෝගියාගේ එක් අතක මෙලොව සැපයත් අනෙක් අතේ විමුක්තියක් තියෙනවා. ඒ නිසයි හත යෝගීන් කියන්නේ තමන්ගේ මාර්ගය අනිත් හැම එකකටම වඩා උසස් කියලා. කුණ්ඩලිනි ශක්තිය අවදිවීම සහ පරම ප්‍රමෝදය ගැන කතා කරනකොට හත යෝගීදී විමුක්තිය ලැබෙන්නේ කුණ්ඩලිනි යෝගය හරහා. කුණ්ඩලිනි ශක්තිය එක එක චක්‍රය හරහා ඉහළට යද්දී යෝගයට විශේෂ බලය, යෝගයට විශේෂ බලතල සහ සතුටක් ලැබෙනවා. අවසාන මුලයේ තියෙන සහස්‍රාර මධ්‍යස්ථානයේදී ඒ ශක්තිය ශිව එක්ක එකතු වුණාම ලබන පරම සතුට තමයි සැබෑ විමුක්තිය කියන්නේ කියලා අවබෝධ වෙනවා. යෝග විද්‍යාවට අනුව ශක්තිය ආකාර දෙකකින් පවතිනවා. එක ස්ථිතික ශක්තිය, අනිත් එක ගතික ශක්තිය. මූලාධාරයේ නිදාගෙන ඉන්න කුණ්ඩලිනි සර්ප ශක්තිය තමයි ස්ථිතික ශක්තිය කියන්නේ. අපේ ශරීරය පුරා ක්‍රියාත්මක වෙන ප්‍රාණ ශක්තියට තමයි ගතික ශක්තිය කියන්නේ. අපේ මුළු ශරීරයේම තියෙන සියලුම ගතික ප්‍රාණ ශක්තියින්ට පදනම වෙන්නේ මූලාධාර චක්‍රයේ තියෙන මේ ස්ථිතික කුණ්ඩලිනි ශක්තිය. මේ ශක්තිය කියන්නේ පරම විඥානයේම දල ස්වરૂපයක්. සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකය සහ ශරීරය ඇත්තක් වගේ පෙනුනට පරිපූර්ණ වූ යෝගියෙකුට මේ හැම දෙයක්ම විඥාණයෙම වෙනස් වීමක් විතරයි. කුණ්ඩලිනි යෝගයෙන් කරන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන මේ ස්ථිතික සහ ගතික කියන ද්‍රව දෙකේ සමතුලිතතාවය වෙනස් කරන එක. යෝග පුහුණුවෙන් මූලාධාරයේ තියෙන ස්ථිතික කුණ්ඩලිනි ශක්තිය අවදි කරලා ශරීරයේ තියෙන සියලුම ගතික ශක්තියින් ඒ දෙසට ඇදගෙන ඒ මුළු ශක්තියම කොඳුයට පෙළ ඔස්සේ ඉහළට ගෙනihin සහස්‍රයේ තියෙන ශාන්ත පරම විඥානයක එකතු වෙනවා.
විශ්වයේ තියෙන ඕනෑම ශක්තියකට පැති දෙකක් තියෙනවා. ඒ තමයි ස්ථිතික ශක්තිය සහ ගතික ශක්තිය. මේ ද්‍රව දෙක චුම්බකයක ද්‍රව දෙක වගේ එකිනෙකින් වෙන් කරන්න බැහැ. නූතන විද්‍යාවේ පරමාණුව ගත්තත් මේක හොඳට පෙනෙනවා. පරමාණුවේ මැද තියෙන ධනාරෝපිත න්‍යෂ්ටිය කියන්නේ ස්ථිතික මධ්‍යස්ථානයට. ඒ ආශ්‍රිතව තියෙන ඍණ ඉලෙක්ට්‍රෝන ප්‍රදේශය කියන්නේ ගතික ශක්තියට. මුළු විශ්වයේත් වෙන්නේ මේකමයි. ග්‍රහලෝක සූර්යයා වටේ කැරකෙනවා. මුළු සෞරග්‍රහ මණ්ඩලෙම තවත් විශාල කේන්ද්‍රයක් වටේ කැරකෙනවා. මේ හැම දෙයකම අවසානය ස්ථිතික ලක්ෂයක් තමයි බ්‍රහ්ම බිඳුව. අපේ සිරුරේ පටක ඇතුළේ පටක සෑදීම සහ බිඳහෙලීම කියන ක්‍රියාකාරකම් දෙකම එකට සිද්ධ වෙනවා. කෙටියෙන් කිව්වොත් ගතික ශක්තියත් ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන්ම ස්ථිතික පසුබිමක් තියෙන්න ඕන. සදා ශිවයන්ගේ ලය මත කාලිමෑනියන් නර්තනය කරනවා කියන්නේ ඒකෙන් සංකේතයාත්මක කරන්නේ රූපය නිරූපණය වෙන්නේ මේ ශක්තියින් වල වෙනස් වීම. මුළු විශ්වයේම තියෙන ශක්තිය මහා කුණ්ඩලිනී කියලා හඳුන්වන අතරෙම අපේ ශරීරයේ තියෙන ඒකෙම පුංචි කොටසක්. මුලදී මේ මහා කුණ්ඩලිනිය ශිව සමග සම්පූර්ණ විවේකී තත්වයෙන් එකතු වී ඉන්නවා. ඊට පස්සේ විශ්වය නිර්මාණය කරන්න ඈ තමන්ගේ දඟර අරිමින් ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ජගත් කියන සංස්කෘත වචනේ තේරුමම චලනය වන දේ කියන එකයි. ඇය මුලින්ම මනසත් ඊට පස්සේ සූක්ෂම පදාර්ථයන් වන පංචමහා භූතයනුත් නිර්මාණය කරනවා. මෙම පදාර්ථයේ ඝනත්වය වැඩි වෙන මට්ටම් පහක් අවසාන ඝන පදාර්ථය වන පෘථිවි තත්ත්වය නිර්මාණය කළාට පස්සේ නිර්මාණ ක්‍රියාවලිය අවසන් වන නිසා ශක්තිය නැවතත් ස්ථිතික තත්ත්වයට පත් වෙලා විවේක ගන්නවා. ඒ විවේකීව ස්ථිතික වන තැන තමයි අපේ ශරීරයේ මූලාධාර චක්‍රය කියලා කියන්නේ. අපේ ශරීරයත් හරියට ද්‍රව දෙකක් තියෙන චුම්බක වගේ. ඉහළ ද්‍රවය මොළයේ ඉහළම තියෙන නිරපේක්ෂ ස්ථිතික පරම විඥාන මධ්‍යස්ථානය. පහළ ද්‍රවය වෙන්නේ ශරීරයේ තියෙන ස්ථිතික ශක්ති මධ්‍යස්ථානය. අපේ ශරීරය ඇතුලේ සිද්ධ වෙන සියලුම ජීව ක්‍රියාකාරකම් කියන්නේ මේ මූලාධාරයේ තියෙන ස්ථිතික කුණ්ඩලිනී ශක්තිය වටේට කැරකෙන ගතික ශක්තියින්ද. මූලාධාර කියන නමේ තේරුමම මූලික ආධාරකය කියන එක. මුළු ශරීරයේම ගතික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න පදනම් වෙන්නේ මූලාධාරයේ දඟර ගැසී තියෙන මේ ස්ථිතික ශක්තියට. ඒ නිසා ගතික ශක්තියක් වෙන අපේ ශරීරයේ පැවැත්මට මේ මූලාධාරයේ තියෙන ස්ථිතික කුණ්ඩලිනී ශක්තිය නැතුවම බෑ. මේ යෝග පුහුණු කරද්දී ඇත්තටම වෙන්නේ ප්‍රාණයාම සහ අනිත් යෝග ක්‍රම හරහා මූලාධාරයේ තියෙන ස්ථිතික ශක්තිය ගතික ශක්තිය බවට පත්වෙන එක. මෙහෙම සක්‍රිය වුණු කුණ්ඩලිනී ශක්තිය සහස්‍රයට ගිහින් ශිව එක එකතු වුණාම ශරීරයේ තියෙන ද්‍රවීකරණය නැති වෙලා යනවා. ද්‍රව දෙක එකක් වුණාම ලැබෙන මේ උසස්ම විඥාන මට්ටමට තමයි සමාධිය කියලා කියන්නේ. මෙතනදී බාහිරින් බලන කෙනෙකුට යෝගියාගේ ශරීරය සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා වගේ පෙනුනට යෝගියාගේ මනස සහ විඥානය බාහිර ලෝකයෙන් සහ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම එකතු වෙලා පරම විඥානයක එකතු වෙලායි තියෙන්නේ. එතකොට මෙහෙම වෙලාවට ශරීරය මැරෙන්නේ නැතුව පවතින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වෙනවා. එකක් තමයි කුණ්ඩලීනිය කියන්නේ මුළු ශරීරයේම ප්‍රධාන මධ්‍යස්ථානය වුණාට අපේ ශරීරයේ තියෙන ස්ථෛල වලටත් ඒවටම ආවේනික වුණු ස්ථිතික මධ්‍යස්ථාන තියෙනවා. ඒ නිසා සෛල ආරක්ෂා වෙනවා. දෙවෙනි කාරණේ තමයි සහස්‍රයේදී ශිව සහ ශක්තිය එකතු වීමෙන් ගලාගෙන එන අමෘතය මගින් ශරීරය නඩත්තු වීම. ඒ වගේම මූලාධාරයේ තියෙන කුණ්ඩලිනී ශක්තිය කියන්නේ අනන්තයක් නිසා ඒක සම්පූර්ණයෙන්ම ෂේ වෙන්නේ නැහැ. ඒකේ විභව ශක්තිය හැමතිස්සෙම ඉතුරු වෙනවා. හැබැයි මූලාධාරයේ තියෙන ශක්තිය සම්පූර්ණයෙන්ම ලිහිල් වුණොත් ශරීරය නැති වෙලා යන්න පුළුවන්. ඒ වෙලාවට ශරීරය මිනියක් වගේ සීතල වෙනවා. මෙහෙම සීතල වෙන්නේ මූලාධාරයේ ශක්තිය නැති වෙලා නෙවෙයි. ශරීරයේ පටක පුරා පැතිරලා තිබ්බ ගතික ප්‍රාණ ශක්තිය සම්පූර්ණයෙන්ම කොඳු ඇට පෙළ දිගේ එක තැනකට එකතු වෙන නිසා. හරියට විදුලි කෙටීමක් වගේ ඝනීභවනය වුණු ශක්ති ධාරාවක් තමයි සහස්‍රයේ තියෙන පරම ශිව ස්ථානයට ළඟා වෙන්නේ. එතකොට මිනිසාගේ සීමිත මානසික අවබෝධය නැති වෙලා මුළු විශ්වයටම පදනම් වුණු පරම සත්‍ය කෙලින්ම අත්දකින්න පුළුවන් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් කුණ්ඩලිනී ශක්තිය මූලාධාර චක්‍රේ නිදාගෙන ඉන්නකල් මිනිසා ජීවත් වෙන්නේ මේ ලෞකික ලෝකයේ ඇතුළේ. හැබැයි ඒ කුණ්ඩලිනී මාතාව අවදි වෙලා සහස්‍රයේ තියෙන ශිව විඥානයක එකතු වුණාම මිනිසා ලෞකික ලෝකයට නිදාගෙන උත්තරීතර බ්‍රහ්ම ලෝකයට අවදි වෙනවා. එහෙනම් අද වීඩියෝ එකේ පැහැදිලි කිරීම අවසන් කරනවා.
මේ දේවල් නොතේරනවා වගේ නම් ආයෙත් වීඩියෝ එක නිදහසේ අහන්න. කොලයක් පෑනක් අරගෙන මේ දේවල් තරමක් සටහන් කරගෙන ආයෙත් අධ්‍යයනය කරන්න. මේක තමයි ආධ්‍යාත්මික ඉගැන්වීමේ මූලිකම හරය වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ලබන සතිය සිකුරාදා හවස 5ට හමු වෙමු. එහෙනම් ඔබට සුබ දවසක් වේවා. තමන්ගේ අසීමිත කරුණාවෙන් සහ බලයෙන් සාධකයාව චක්‍රයෙන් චක්‍රයට ඉහළට රැගෙන යන ඔහුගේ බුද්ධිය ආලෝකමත් කර පරම බ්‍රහ්මයා සමග තියෙන අනන්‍යතාවය අවබෝධ කර දෙන ඒ කුණ්ඩලීනි මාතාවට নমස්කාර වේවා. ඇගේ ආශිර්වාදය ඔබ සැමටම ලැබේවා.